මුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය නිල කාන්තා දින උත්සවයේ සමාරම්භයයි අප මෙලෙස සම්පූර්ණ කරන්නේ. විශ්ව මණ්ඩලය විනිශ්චය කටයුතු සිදු කරමින් පවතිනවා. අතරම මීගමුව අලුවා ඉතාමත් රසවත් මීගමුවටම ආවේනික මේ නිෂ්පාදනය විනිශ්චය මණ්ඩලයේ මේ වන විට විනිශ්චයන් ලබා දෙමින් සිටිනවා. අපට නම් ඔවුන්ගේ මේ නිෂ්පාදනයන් දකිනකොට ඉතාමත් අලංකාර ලෙස ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපට දකිනකොට ඉහි අලුවා රස විඳින්නට අපට නැත්නම් ඉතාමත් ඉක්මනින් මේ රස විඳින තරම් ආසාවක් තිබෙනවා. විනිශ්චය මණ්ඩලයේ කටයුතු අවසන් වූ සැනින් දෙවෙනි විනිශ්චය ඔබට දෙවෙනි විනිශ්චය ලබා දෙන අවස්ථාව දෙනවා. විනිශ්චය කටයුතු වන අතරතුරම වැඩසටහන ආරම්භය සනිටුවන් කරන්නට මේ සූදානම ආදරයෙන් ආරාධනා කරන ඔබ සියලු දෙනාටම ආගමික වතාවත් සිදු කරමින් ආගමික සිදු කිරීමේ කටයුතු කරන්නට සිදු කරන්නේ. යොමු දිනන කාන්තාවන් මීපුරෙන් දිවි කරන්නට දැනුමට තිරසර හෙටක් සවිමත් අයවේ මගක් 2025 කාන්තා දින සැමරුම මේ ආකාරයෙන් ආරම්භ කරනු ලබන මොහොතේ අප ගෞරවණීයව ආරාධනා කරනවා මෙම සභා ගර්භය මහාන් සුළු මගින් ඒකාලෝක කරමින්ම අපගේ මෙම සුබ කර්තව්‍යයට ආශිර්වාද කරන්නටයි මේ ගෞරවනීය ආරාධනය. මාර්තු 8 වෙනිදා කාන්තා දිනය 2025 අවුරුද්දේ අපි මේ විදිහට කාන්තා දින සැමරුම් වැඩසටහන මේ වගේ තරගයකින් අපි පටන් ගත්ත කොහොමද කියන කාරණේ ඔබට මතක ඇති. අපි ගියවරක් මීගමුවට ආවේනික වුණු මාළු වලින් ආහාර නිෂ්පාදනය කරන තරගයක් පවත්වලා අපි ජයග්‍රාහකයන්ට දාගි පිළිගන්න වෙන වැඩසටහනක් අපි කරා. ඉතින් අපි මේ අවුරුද්දේදී අපි කල්පනා කරා අපි බහුවී කාලේ පුරාවටම අපේ මීගමුවේ සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න දියුණු කරන්න අපිට විවිධ පැතිකඩ ඔස්සේ අපි සාකච්ඡා පැවැත්වුවා. ඉතින් මේ යන අතර වාරයේදී අපි රමාකාන්තායගේ නිලධාරීන් එක්ක මම කතා කරනකොට අපි කොහොමද මේවල සමරන්නේ කියලා අපි කතා කරා. මීගමුවට ආවේනික වුණු දේවල් ගැන අපි කතා කරමු කියලා. මොකද අපේ අනන්‍යතාවය අපි කියන්න ඕන ලෝකෙට. ඉතින් ඒකත් එක්ක මීගමු අලුවා
මේක අපි අලුව තියෙනවා මීගම් අලුව මම දැන් රට පුරා ගොඩක් දෙනෙක් මීගම් අලුව කියන නම ගැන කතා කරනවා. හැබැයි මේකේ විශේෂත්වය ගැන දන්න අයත් තියෙනවා නොදන්න අයත් තියෙනවා. ඉතින් අපි කතා කරාම අපි දැක්ක අපේ කාර්යාලයේ නිලධාරීන් කෙනෙක් කතා කරාම ගොඩක් දෙනෙක් මේ මීගම් අලුව කියන එකේ විශේෂත්වය ගැන එතරම්ම දැනගෙන ඉතින් නැහැ කියලා. මොකද අලුත් පරම්පරාවේ අය ඉන්නේ. හැබැයි අපේ ගම්වල අපේ ආදරණීය අම්මලා ළඟ මේකේ රහස් තියෙනවා මේක කොහොමද හදන්නේ කියලා තියෙනවා. ඒ නිසා මතක ඇති අපි කාන්තා සමිති සමාජිකවුන් එක්ක රැස්වීම දෙකක් ගත්තා. පළවෙනි රැස්වීමේදී උන් මට කිව්ව සමහර අය අපි දන්නේ හදන්නේ කියලා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා ඒක නිසාමයි අපි මේ මාතෘකාව තෝරගන්නේ. අපි මීගම ඉපදුනා නම් මීගම ජීවත් වෙනවා නම් මීගම වල පිටින් ඇවිල්ලා හරි ජීවත් වෙනවා නම් අපි මීගම් වල ගැන දන්නේ නැත්නම් ඒක හරියන්නේ නැහැ. අපිට ඕනකම තිබ්බේ 2025 අවුරුද්දේ කාන්තා දිනය නිමිති කරගෙන අපි හැමෝම මේ මීගම් වල මොකක්ද මේකෙන් මොකක්ද වෙන්නේ කියන දේ ගැන හොයලා ඒක හදලා ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ කාන්තාවන් හැමෝම අනෑදෑ ගෙදර ගියත් හරි මීගම් වල හදාගෙන යන්න අපි රට පුරා කතා කරමු. ඒ නිසා අපිට අභිමාණයෙන් කතා කරන්න පුළුවන් මීගම් අපිට මේ මීගම් වල මේක බිය කියලා යන්න දෙන්න එපා. ඔබ දන්නවා එක එක ප්‍රදේශයක එක දේවල් වලට ප්‍රචලිතයි. කජුගම කජු එහෙම විවිධ පැති තියෙනවා. වේවැල් දෙවි වේවැල් බාන්න. හැබැයි අපිට බැරිද මීගම් වල අපේ සංචාරකයන් මීගම් වලට ආවොත් මීගම් වල කැලලක් කාලේ යන තැනට මේකපත් කරන්න. ඒක නිසා අපි ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ආපහු හැමෝම ආදින් පස්සේ මීගම් වල අලුව ගැන කතා කරමු. මේක අද දවසේදී අපි බලාපොරොත්තු වෙනා වගේ හදනවා විතරක් නෙවෙයි මේක පිළිගන්නන්නේ කොහොමද කියන කාරණයක් අපි අද මේ තරගයේදී බැලුවා. ඉතින් තව අපිට වැඩි දියුණු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා ඇති. පහුගිය දවසක මේක එයා ලංකා ගුවන් යානය ගුවන් නියමුවේ ඉඳලා සියලුම දෙනා කාන්තාවෝ. ඔවුන් ගුවන් ගමනක් ගියා. අපි දන්නවා කාන්තාව විතරක් ඉන්න හෝටල් තියෙනවා. ඒක නිසා කාන්තා අභිමානය ගැන අපි කාන්තා දිනේට විතරක් කතා නොකර අපි මේ අභිමානය හැමදාම රැකගන්නම වගේම තමයි අපේ මේ කාන්තාව හැමදෙනාම කාන්තා දිනේදී විතරක් නෙවෙයි අපි ගැන කතා කරන්නේ හැම දවසකම අපි හැමෝම ඔබ සියලු දෙනා අපි එක දවසක් හරි අපි ගැන කතා කරමු. ඔබ හැමදෙනාම තමන්ගේ ගෙදර බොහෝ කාර්යයන් කර්තව්‍යයන් කරනවා. මම කියන්නේ හැමෝම සතුටු වෙන්න. මේකට ඇගීමක් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. අපි හැමෝම දරුවන්ගේ කටයුතු එතකොට ලෙඩ වුණාම බෙහෙත් දෙන කටයුතු කරනවා උගන්වනවා පාසල් ගෙනියන එතකොට අපි හැමෝම වෘත්ති ගොඩක් කරනවා හෙදියගේ වෘත්තිය කරනවා රේදුරාගේ වෘත්තිය කරනවා ගුරුවරියගේ වෘත්තිය කරනවා ගොඩක් දේවල් ගොඩක් වෘත්ති කරනවා ඉතින් ඒ නිසා මේ සියලු වෘත්තීන් එකතු වෙලා තමයි ඔබ ගෙදර ගෘහණිය වෙන්නේ ගෙදර නියමුවරිය වෙන්නේ ගෙදර අම්මා කාන්තාව හරියට ඉන්නේ නැත්තම් මේ සියලු දේ අසාර්ථකයි ඉතින් ඒක නිසා අපි ගැන කතා කරනවා වගේම මම හැමදාම කියන්නේ අපි අයිතිවාසිකම් ඉල්ලමු ඊට කලින් අපේ යුතුයකම් සහ වගකීම් හරියට ඉෂ්ට කරමු. කාන්තාව ගැන සමාජය ගැන වැරදි විදියට දකිනවා. කාන්තාවන්ට කරදරයක් වෙනවා කියලා කියනවා, අපචාර වෙනවා කියනවා. අපි ආපහු හිතමු. අපි ඇදුම පැලදුම හැසිරීම අපි හරියට උනාද? අපි ඕන්න මේකට පෙළඹවද කියලා. ඒක නිසා යහපත් බොහොම ගුණගරුක ආදර්ශමත් කාන්තාවක් ගැන අපි හිතාගමු. ඒ නිසා මවක සහෝදරියක බිරිඳක හැටියට ඔබ සියලු දෙනා කරන කැපකිරීම අගය කරමින් අද දවසේදී අපි මේ වැඩසටහන කරගෙන යනවා. අපි මේ ඉන්නේ වීගමු අලුවා තරඟාවලියේ ජයග්‍රාහිකාවන් ත්‍යාග ප්‍රදානය කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නට. හැබැයි මේ මතින් අපි මේ සූදානම් වෙනවා ඔබ සකසපු ඒ වීගමු අලුවාවල අපිට තියෙන විනිශ්චය මණ්ඩලයක් අපිට හිටිය විනිශ්චය මණ්ඩලයට අපි මේ ආරාධනා කරන්නටයි සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම මේ ආරාධනය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කටාන සංරක්ෂණ සභාවේ ලේකම්තුමිය වෛද්‍ය අනුෂා වෙල්කම්පල මහත්මියට මොකද මේ මොහොතේදී අපේ කැමැතිය දැනගන්නට ඔබතුමියන්ලාගේ විනිශ්චය මතයි අපි මේ ජයග්‍රාහිකාවන් තෝරන්නේ එතුමියට වෛද්‍යතුමියටයි මේ ගෞරවනීය ආරාධනය අපේ වීගමු අලුවාවල ගුණදොස් රස පිළිබඳ මේ සභාව දැනුවත් කරන්නට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය අංකගේ අවසරයි මේ කතානායකවන්ගේ අවසරයි මගේ විනිශ්චය විදිහට මට යොදන්න සිද්ධ වුණේ වෛද්‍ය පැත්තේ නැත්නම් සෞඛ්‍ය පැත්තේ මේ ආගමවල ගුණාත්මකභාවයේ පිළිසිදුකම ඒ පැත්තට. එතකොට කාන්තාවක් විදිහට අපේ ලොකු වගකීමක් තියෙනවා
දෙයක් හදනකොට පිරිසිදුකම පිළිවෙල ඉදිරිපත් කිරීම ඒ හැම දෙයක්ම. ඔයගොල්ලෝ දකින්න නැති මම මේ ඔයගලන්ට විස්තර කියනකොට මේ ටික බලාගෙන ගියා. එතකොට පිළිවෙල තිබුණා ගොඩක් අයගේ පිරිසිදුකම දැක්ක අවසානයේ නමුත් මැද්දේදී කරගෙන යද්දි සමහර අයගේ අත්‍යසුම් අඩු වෙලා තිබුණා. ඊළඟ වටේ එනකොට ඒක හරියට හරියන්නේ පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම මේ දේවල් තියෙන්න ඕන. හිස්සසුම අඩුපාඩු තිබුණා. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු තිබුණා. ඉතින් ඒවත් එකතු වෙලා තමයි අපි හදන කෑමක ගුණාත්මක බව රසවත් බව එන්නේ. ඒකෙන් තමයි සෞඛ්‍ය හරියන්නේ. ඔය අපි හිස්සසුමෙන් අත්පැසුමෙන් නැතුව හැදුණු කෑමක ඒකට එකතු වෙන චූටි විස බීජයක් ඇති පවුලම ලෙඩ කරන්නේ. දැන් මෙතන සංචාරක කර්මාන්තයක් විදිහට නීගමු අල්වා යොදා ගන්න හදනවා නම් ඊට වඩා අපි ඒක හිතන්න ඕන. ඊළඟට අපිට තියෙන්නේ සුවිශේෂී අංගය කණ්ඩායම් අතරින් ජයග්‍රහණය කළ කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රදාන කිරීමේ අවස්ථාවල් මේ අප සූදානම් වන්නේ. මේදී මතක් කරන්නම් ආදරණීය හිතවතුනි ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් අපිට නිලධාරීන් කණ්ඩායමක් අපි මේ වෙනුවෙන් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මඟ පෙන්වීමෙන් විශේෂ නිලධාරී කණ්ඩායමකේ සංවිධානයෙන් තමයි අද වෙන දිනයක් අපි උදා කරගත්තේ. විශේෂයෙන් මොවුන් මතක් කරන්න ඕනේ ආදරයෙන් මතක් කරනවා සානි මල්ලවාරච්චි ළමාරක්ෂක නිලධාරීතුමිය, තිලක් අධිකාරී ළමා හිමිකම් නිලධාරීතුමා, ඩෝංගි මහත්මිය, උපදේශන සංවර්ධන නිලධාරීතුමිය, හේමන්ති මහත්මිය, පූර්ව ළමා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු අනිකුත් අපේ සියලුම නිලධාරීන් මේ කණ්ඩායම මූලිකත්වය අරගෙන ප්‍රාදේශීය ලේකම්තුමියන්ට ඒකත්වය බැඳගෙන එතුමියගේ මඟ පෙන්වීමෙන් තමයි අද ඔබ වෙනුවෙන් මේ රාජ්‍ය ආයතනයක් ලෙස අපි මේ සූදානම අද දිනය සූදානම් කරගත්තේ. ඒ වගේ නිසා අපිට තියෙනවා තව අවස්ථාවක්. ඒ තමයි අපි දැන් ඉගෙන ගන්නට යන්නේ හරියටම කොහොමද මීගමු අලුවා හදන්නේ කියලා. ඔබේ අද දින මේ හදපු අලුවා හදපු අවස්ථාවේ අඩුපාඩු අපි සකස් කරගෙන අපිට ඉන්නවා සම්පත් දායකත්වයේ සපයන්න ජ්‍යෙෂ්ඨ අපේ කැවිලි නිෂ්පාදනය කිරීමේ ආදරණීය අම්ම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි එයාගෙන් අහලා එතුමියගෙන් අහලා හරියට ඉගෙන ගනිමු. කොහොමද මීගමු අලුවා මීගමු ක්‍රමයට මීගමු සංස්කෘතියට ගැලපෙන්න අපි කොහොමද හදන්නේ කියලා.